ඔබම සුබ උදෑසනක් වේවා. ඉතින් මේ සුන්දර හිමිදිරියේ අපි අපේ මේ මියුරු කටහඬින් ඔබ අමතන්නේ ඔබේ ජීවිතේ උදේ පාන්දරින්ම ලස්සන කරන්න කියලා හිතාගෙන. මියුරු කිව්වට මියුරුමත් නෑ නේද? ඔව් නේ. ඔව් මට නම් ඇහෙන්නේ වවුල වැලකනවා වගේ සද්දයක්. බින්දු ගහන්න යනකොට බල්ල ගොඩක් පුරනවා බං මොකද බං? මම සාමාන්‍ය මෙහෙමයි මේ බල්ල කිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. ඒක නිසා මම ඔය අවමන් එහෙම මට හරි ඊසි. මොකද මම ඔය ගණන් ගන්න නැහැ. මම ඔය කෙයා කරන්න නැහැ එච්චරයි. ඔය අර තේරෙන්නේ නැහැ නේද? හරි මේ පටන් ගන්න හදන්නේ good morning බින්දු. එහෙනම් ඉතින් අපි අපේ සුපුරුදු විදියට මේ අපි අපේ පටන් ගම්පිට යන්නේ මොන හරි කියන්නකෝ මම හිර වෙලා ඉන්න තේරෙන්නේ නැද්ද? නෑ ඉතින් ඔයා ඉතින් ආලා ඕනේ පටන් ගන්න මම හිතුවා ඔක්කොම තනියෙන් කරයි. වා දින්නේ නියන් දොඹෙන් නේද උදේ පාන්දර හිමිදිරි උදේසන මේවා සුන්දර රාත්‍රියක පෙරනිමිති කියාපාමින් එහෙම කියලානේ පටන් ගත්තා. අනිත් එක මෙයා මේ හිමිදිරි උදේ කිව්වට බලපන් අවුව වැල්ලා තියෙන හැටි නිකන් බෙඩ් ෂීට් එකක් උනා වේල ගන්න පුළුවන් විනාඩි 15. නැත්තම් මෙයාට හිමිදිරි වෙන්නේ කොහමද බං 10 විතර වෙනකොට තමයි. එහෙම වෙන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑම් පටන් ගන්නත් අරටනේ. මම මොකද දැන් ඔයාගේ මූණ අප්සෙට් මම අහන්න හිටිය ආපෙල ඉඳන් නිකන් මූණ නිකන් චෙක්. ඒක ඉතින් මොකෙන් ආලා වැඩන්නේ ඒක මං කියන්නේ. මොන අප්සෙට් කියන්නේ මෙන්න මේකත් එක්ක ඊයේ මං ගියානේ අර චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න. මට කියන්නේ නැතුව ගිහිල්ලා මෙතන ඔයාට කියන්න මං ඔයාට ගත්ත ඔයා ආන්සර් කරේ නෑනේ. මං ආන්සර් කරේ නෑ. වෙන කෙල්ලෙක්නේ කතා කළේ. කවුද මොකද කිව්වේ? එයා කිව්වා ඔයා ටෙලිෆෝන් එක ඕෆ් කරන් ඉන්නේ කියලා. ඒ රෙකෝඩින් එකක් ඔක්කො? එහෙමද? මං හිතුවා ඔයගොල්ලන්ගේ සහෝදරයෙක් කරේ කවුරු හරි වෙන්න ඇති කියලා. චල ප්‍රෝග්‍රෑම්ස් කරලා මේ ගොන්කන් නැති වෙන්නේ නෑනේ අප්පා. මේ මොකද්ද මේ කතාවක් කියන්න තියෙන කියලා විශ්ය ලොක වෙලා යනවා කියන්නේ. මේ අයියේ නැත්තේ ඉඳන් කොහොමද? එහෙම සාමාන්‍යයෙන් ගොන්පාට නෙහෙම වෙන්නේ නේ? නේ ඔන්න අපි දෙන්නත් එක ඔන්න ගියා මේ චිත්‍ර ප්‍රදර්ශනය බලන්න. චිත්‍ර ප්‍රදර්ශනය හරි. ඔව් ගිහින් ඇත්තමයි නංගි එක එක බලි කුරුටු. අපේ අපරාධ කියන්නේ බෑ මහ විශ්ව මේ නිර්මාණ ටිකක් තිබෙන්නේ. විශ්ව නෙමෙයි මම පිස්සු මට නම් මොකුත් තේරුන්නේ නැහැ. එහෙට එක චිත්‍රයක් තිබ්බයි ඉදලා අනිත් පැත්තට ඇඳලා. ඉඳලා අනිත් පැත්තට. පස්සේ අපි කිව්වා මේ මොකද මේ ඉදලා අනිත් පැත්තට ඇඳලා කියලා. පාස්සේ කියලා සෝරි කියලා අනිත් පැත්තට හැරුවා. එල්ලනකොට වැරදිලා එල්ලලා තියෙන්නේ. ඔව්වනේ ඉදල් කොහොමයි වගේ එක එක චිත්‍ර එහෙම කියන්න එපා. ඒවා මහා මේ මහා ඒ කියන්නේ ඒවා මේ වක්‍රාකාරයෙන් මහා තේරුම් තියෙන චිත්‍ර. එහෙම කියන්න එපා චිත්‍ර වලට. ඔය බලිකුටු වගේ පෙවුනට ඒවා මහා තේරුම් තියෙන දේවල් තේරුණාද? ඔව් හැබැයි සමහර හාදියෝ නිකන් මෙලෝ රහක් නැති පාට තලි තලි දාලා තියෙන චිත්‍ර දිහා වරු ගණන් බලන්නේ. ලොකු ගහක් ඇඳලා තිබ්බා. ලොකු ගහක් ඇඳලා තිබ්බා මේ නේද බං? ඒ ගහේ මේ මහා පුදුම විශාල ගහක්. ඒ ගහේ යට පොරවක් තිබ්බා. ඉතින් අපි ඇහුවා මේ ශෛලොක් ඇහුවේ. ඇයි මෙතන පොරව විතරක් තියලා තියෙන්නේ ගහත් එක්ක කියලා. එතකොට මෙයාට කිව්වා යා මේ කපන මනුස්සයා ඉන්න ටිකක් පරක් වෙනවා කියලා. ඒ චිත්‍ර ශිල්පියා මහා පුදුමාකාර දේවල් නිර්මාණය කරන එකේ නේද? ඊට තවත් පින්තූර 3-4කට පස්සේ මේ රාලා හැමිලා 3 දෙනෙක් හිටියා. අර ගස් කපන එක අල්ලන්නේ ඒගොල්ලෝ පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ අන්තිම හරිය තිබ්බා. සල්ලි වගේ ගණන් කරනවා මිනිහෙක්ගේ අත් දෙකේ. මේ චිත්‍රපටියද බලන්න ගියේ? ඒ වගේ නේද බං? මේ මණ්ඩ බිච්චිය දිගේ ගහලා තිබ්බා. දැන් ඕකද උනේ මට කතාව තාමානේ මං හිතන්නේ උඩට එක් වෙලා තියෙනවා මට උනේ තේරෙනවා. මේක මෙයා කියන්නේ තු කඩාරිනවා. කියන්නේ ඒක චැනක නංගි මෙහෙම ලොකු පෝරුවක් තිබුණා. මෙයා හරියට මේක ඉස්සරහට ගිහිල්ලා මට කතා කළා. කතා කළේ මේ ශෛලක මෙහෙනවා කියලා මාත් ගිහින් බැලුවා. මෙයා කියනවා එතන ඉන්න හාදියාට ඇඟිල්ලෙන් ඇනලා ෂෙයා බලනකො අයිසේ මේ චිත්‍රය හරිම ජීවමාන විදියට හිපොපොටේමස් ඇඳලා තියෙනවා. අනේ ඩාලින් හිපොපොටේමස්. හිපොපොටේමස් කියන්නේ මොන ඩාලිමක්ද? මේ ඔන්නේ ඉතින් ඊට පස්සේ ඉතින් මෙයා ඉන්නකොට අර ඒ චිත්‍රකාව ඉන්න හාදියා දැන් කියනවා මේ සර් ඕක කණ්ණාඩියක්. මුගේ මේක ඔයාගේ රූපේ හිපොපොටේමස් මට අවබෝධ වුණා. මට දක්කලා අවබෝධ වුණා. මොකද මම හිපොපොටේමස් ඔළුවට උඩින් කලවැද්දෙක් hina වුණා. බලනකොට මූ හරි දැන් හරි කතා ඉවරයි. දැන් අපිට වෙලාව යනවා. ඉක්මනට ප්‍රශ්න අහන්න මේ ශෛලක. ප්‍රශ්න අද දවසේ අපි ඕගොල්ලන්ටම ටිකක් වෙන් වෙච්ච ප්‍රශ්නයක් තමයි තෝරගත්තේ. ඒ කිව්වේ අපිට. ඕකේ. ඒ කියන්නේ කාන්තාවන්. ඔව් ගෑනු. අර ජාත්‍යන්තර ගෑනුලම දිනේ. අපෝ ඔය ගෑනු ගැන ෂිප් මේකක් මේක. හරිද? මොකද අනේ නෑ ඉතින් මොකක්ද බං මම අකමැති හිපොපොටේමස් එකත් කැමති. ඕන්න මගේ ප්‍රශ්නේ අද දවසේ ඔබට පොර වැඩසටහනේ මේ වැඩියෙන්ම කාන්තාවන් වෙසෙන රට කොමක්ද? වැඩියෙන්ම කාන්තාවන් වෙසෙන රට කොමක්ද? කියන්න බලන්න. ladies only. onlyම නෑනේ. onlyම නෑ. හොඳයි. ඔබත් දන්නවනම් 5566 SMS එකක් එවන්න. හොඳයි. දැන් සූදානම් වන්න කොලයක් සහ පෑනක් අරගෙන අපේ ඉංග්‍රීසි පාඩමට අවධානය යොමු කරන්න. ඉතින්
ටීචර් ජාතියේ මහා මේ මොකද්ද? ඉංග්‍රීසි පාඩම ඉංග්‍රීසි ජාතියේ මහා ඉංග්‍රීසි පාඩමට දැන් යොමු වෙන අවස්ථාව. මෙන්න අද දවසේ ඉංග්‍රීසි පාඩම. හොඳයි එහෙමනම් දැන් ආරම්භ වන්නේ ශෛලොක්කා ගෙන එන Kill the King කඩු ක්ලාස්. දැන් බලන්න දැන් කාර් එකක් ස්පොන්සර් කරන්නේ බොකියේ නේද බං? මොකද්ද? උඹට මෙන්න මම කටවාගෙන ඉංග්‍රීසි පාඩම බොයිත ගෙන එන්නේ රේස් බුකි සාදර අනුග්‍රහය. නෑ බොකියේ ඒ තියෙන ඒවනේ ගොඩක් මූ අස්සේ කටවාගෙන හිටපන්. කටවාගෙන හිටපන්. ඕනම අස්සේ ගැන අහන්නකො බින්දු මූ දාන්න. එහෙමද දැන් විහාරමාදේවියගේ ඉන්න පෝනියන්ගේ නම් ටිකත් මූ දාන්න. මේ ඔක්කොම හරි ඒවා පස්සේ කියන්න දැන් ඉංග්‍රීසි පාඩම දැන් ඈ දැන් නංගි දැන් කාර් එක යනවා කියලා අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? කාර් එක යනවා කාර් එක යනවා. කවුද යන්නේ? කවුරු හරි යනවා. කාර් එක යන්නේ. උඹට වැඩක් නැහැ නේ ඒකේ. දැන් කාර් එකේ යන්නේ. කාර් එක යනවා. ඉතින් කාර් එක යනවා නම් බයිකෝ බ්‍රේක් නැතුව මොකක් කරේ එහෙම ගලක් තියලා ඒක ටක් ගාලා නවත්ත ගන්න දැනගන්න එපා. ඔබට ඔබේ ඔළුවට මම පොල්ලක් තියෙනවා. කටවාගෙන හිටපන් පොඩ්ඩක් කියලා. ඇයි? කාර් එක යනවා කියලා කොහොමද නංගි අපි කාර් තමයි කාර් එකට කොහොමද කියන්නේ ඔය? කාර් කියලා කියන්නේ. කොට යනවට මොකද්ද අපි කියන්නේ? ගෝ. එතකොට කාර් එක යනවට ඉංග්‍රීසියෙන් කියන්නේ කාගෝ. කාගෝ කාගෝ කියලා. කැචි නේද ඔක්කො මම කිව්වේ නේද? දැන් බලන්න මිනිහෙක් යනවා කියලා අපි කොහොමද ඉංග්‍රීසියෙන් මොකද්ද? කියන්නේ? මිනිහෙක් යනවා. මිනිහෙක් යනවා. මිනිහෙක් යනවා. මිනිහට මෑන් මිනිහට මෑන්. මෑන් මෑන් මෑන්ගෝ. ඔක්කො ඊළඟ වචනේ මොකක්ද ඔක්කො ඊළඟ වචනේ මුගේ ඒක හරියට බලා ගන්න බැන්න කොලේ. ඕර ගෙඩිය මම ඒක තමයි බැලුවේ කවදා වෙනද කොහොමද මම කිව්වේ කියලා. ඊට පස්සේ දැන් අපි ගෙවනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අනේ කොහොමද? කරන් ඇත්ත අපි ගෙව දැන් උඹ ගෙවනවාද මං ගෙවනවාද? මොකද්ද? නෑ උඹ ගෙවපන් දැන් මම මොකද හැමදාම ගෙවන්නේ කඩේකට ගියත් මම්මනේ. අනේ මොකට කියනවාද මේ ඉඳන් මම කටවහගෙන. අපි ගෙවනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? හරි ලේසි. ගෙවනවට අපි කියනවා පේ කියලා. පේවි මොකද? පේවි පේවි පේවි. අපි කියන්නේ පේවි. බේබි ගියා දවසක් නේද? ඔයා කෝවිලකටද මොකටද නේද? දැන් අපේ කාර් එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ඉතින් කියන්න දෙයක් නෑනේ බං ඒක අපේ නා. නෑ කාට හරි කියනවා අපේ කාර් එක කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ. කියන්න දෙයක් තියෙනවද බං ගරාජ් එකේ අපේ ගෙදර ඉස්සරහ තියෙන ගරාජ් එකේ දාලා තිබ්බම මොන කෙනෙක් දන්නවනේ අපේ කාර් එක කියලා. ඒවා සමහරව තියෙනවනේ කියන්නත් ඕනේ ඒවා ඔව් දන්නේ නැති එකක් ගැන නම් අපි කියන්නේ කොහොමද අපේ කාර් එක කියලා ඉංග්‍රීසියෙන්? කාවි කාවි. කාර් එකට කාර් කියනවා අපේ කියන්නේ වී. කාවි. හරි. දැන් ඊළඟ එක අපි දුන්නා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අපි මොනවද නෑ මේ දෙටි අපි කවදාකවත් එහෙම දීලා නෑනේ බං. නෑ අනුන්ගේ කඩා වඩා ගන්නවා විතරයි. ගාස් තුම්කු තිල්ලුවේ නෑනේ ඉංග්‍රීසි එනේ පාඩම ඒ වචනේ අපි ඉගෙන ගන්න ඕනෙත් නෑනේ බං. නෑ උනට හදිස්සිය. මොකද අපි දීලා නෑනේ කවදාකවත් කිසිම දෙයක් පුරුද්ද කරවත් අපි දීලා නෑනේ බං. කඩා වඩා ගන්නවා මිසක් නේද? නැත්තම් ඒ උනට නිකන් පුරුදු වෙන්නකෝ අපි දුන්නා. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි දුන්නා. අපිට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි දුන්නා. වී මොකද අපි දුන්නා කියන්නේ? ඉතින් අපි දුන්නා කිව්වම ඉවරයිනේ බං. ඉංග්‍රීසියෙන් කොහොමද බං කියන්නේ සුද්දෙක්ට? සුද්දෝ මේ අපි කියන ඒවා ගන්න නෑ බං අපේ එකෙක් ගත්තොත් මිසක්. එනිසා සිංහල දැන ගොඩ ඉන්න කුක්කු මාත්‍රකාම් පිටපයින් නැතු අපි නම් වී අපි නම් වෙයි දුන්නට කියනවා බෝ කියලා. දුන්න විදින දුන්න. එතකොට බෝවි. අපි දුන්න බෝවි. මේ උනත් මට එකපාරක් බෝවීනේ. උඹේ ගොන් කනුත් අපිට බෝවි. දැන් ඔන්නේ අපි අයින් කරනවා. එහෙම නැත්නම් අපි වයින් කරනවා කියන්නේ අපි අයින් කරනවා නෙමෙයි. අපි අයින් කරනවා. අපි වෙනස් කරනවා. අපි හෙට මෙහෙට කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? එයාට මෙයාට කරනවා කියලා. ක්‍රොස් කරනවා. මොකද්ද? ක්‍රොස් කරනවා කියලා කියන්නේ. නෑ ක්‍රොස් කරනවා නෙමෙයි. ඒකයි බං මේ ක්‍රොස් කරනවා කියලා කියනවනේ බං සාමාන්‍ය එයාට මෙයාට කරනවාට. නෑ ඒක නෙමෙයි මේ වෙන එකක්. මේ වෙන ක්‍රොස් කිරිල්ලක්. ක්‍රොස්ම නෙමෙයි මේක. අපි අයින් වෙනවා. එහෙම නැත්නම් අපි එහාට වෙනවා. පැත්තකට වෙනවා. මොකද කියන්නේ? ඔව් මූ කියලා කියනවා වෙනස් වෙනවට මූ කරනවා. අපි නම් ඒ කියන්නේ ගොඩක් කියලා. මූවි නේද? හරි මන් දැක්ක දවසක් උඹට මේ බිවලක්ක ගහන්න එන වෙලාව ලෑල්ලට මූවි එලා හිටියා මන් දැක්කා. මේක බංකට වාගෙන. නේ අම්මේ මේ විමලයි මයි හැංගි මුත්තන් තියෙනවා ඔබ දැකලා තියෙන්නේ. හැංගි මුත්තමට යකෝ මෝල් ගස් ගන්න නෑ බං. ශෛලොක්කෝ බෙල්ල පැත්ත නිකන්
කොට ඉදිවිලා වගේ. නෑ ඒක මේ කොල්ලරගේ වහගෙන ඉන්නේ ඔය දැක්කේ කොහයි. අර කම්බර චුට්ටක් නේද නියන්? මේ ඔයාගේ කරන්නේ මේ මගේ කම්බුල. මොකද ෆේෂල් එකක් කරන්න කියලා වැරදුනාද? පේස්ට් මොන පේෂල් එකද? බලන්නකෝ නිකන් මුවාවේ ඉන්නේ උක්කර බලන්නකෝ චුට්ටක්. අර පැත්තක් ඉදිවිලා. මේ ඔයා වැරදිලාද කොහෙද මට පේන්නේ විදියට. නෑ මේ උඹට වැඩන්නේ ඔය උඹ මේ කටවාගෙන හිටපන් මගේ මේ මූණ උඹට. දැන් මේ ඔබේ පේසල් එක්ක කරේ රොටි පුච්චන තැටියෙන්ද මූණ හරා. අයියෝ මොකද දැන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අහු වෙලා තියෙනවා. ඇත්තටම මේ බින්දු මූ පුරුෂ හිංසනයට ලක් වෙන පිරිමියෙක්. මේ උඹ මේ ඒ කියන්නේ හැමතිස්සෙම විමලක්ක ගහනවා ඒක වෙලාවකට මටත් හරි දුකයි මේ බින්දු. මේ 119 කතා කරන්න පුළුවන් නේද? ඉතින් 119 කතා කරන්නේ අංකේ මතක් වෙන්න බෑ. ඔය ගුටි ගහන වෙලාවට මේ 119 එකේ අංකේ හොයන්නේ කොහමද? අනේ වරද මොකද කියන්නේ කි? කියන්නේ ගේ දවසක් බලනකොට එල්ලලා ගැහුවනේ මූට. කාටද? විමලක්ක එල්ලලා ගැහුවා මූට. නෑ අනේ බින්දු නංගි. පුරුෂ හිංසනේ උපරිම දවසේ දා. එදා මේ විමල කිව්වා අපි එල්ලෙන සෙල්ලම් කරමු කියලා. එල්ලන සෙල්ලම් නෙමෙයි මම අන්තිමට පස්සේ තමයි මම දැක්කේ. මූ ඉස්ලාම් පොල් ගහට ගිහලා තිනවා විමලක්ක ගිහපු වින්දා අර වලල්ල දාලා. වලල්ල දාලා ගිහලා පොල් ගහෙන් පොල් ටික කවලා කුරුම්බ ගෙඩියක් කඩාගෙන. මූ හිමීට වහල්ට බෑලා. වහලේ තිබ්බ මේ පරාලයක් දිරපු පරාලයක් උඩ කකුල දීලා මූ කෙලින්ම වහලේ කඩාගෙන කෙලින්ම වැටුණා. ඔව්. කකුලේ තිබ්බ වලල්ල කෙලින්ම පරාලේ කෑල්ලක එල්ලලා. මූ ඉන්න ඔළුව බේබි අතට දාලා. අම්මේ විමලක්කා ආපු ගමන් අර පරිප්පු ආදාද හිටිය හැන්දෙන් ගාගෙන ගියා මුගේ මූණට. නෑනේ යාමට පරිප්පු කැව්වා. මම ඉතින් ඉතින් මූට එල්ලලා ගන්නවා කියලා බැන්නම් කකුල් දෙකේ තිබ්බ බලල්ලෙන් තමයි මූ එල්ලිලා ඉන්නේ. හොඳ වැඩේ හොරකම් කරන්න ගියා. මේ අකෝ මේ අපේ මේ කොහොම හරි ගුටි ගාලා තියෙන ෂයිලොක් කනේ. ඉතින් දැන් මොකද උනේ අර ඔය ඉදිමෙන් හේතුව කියන්න මට? දැන් ඉතින් කියන්නම් ඒකක් දැන් වෙච්ච ලැජ්ජාවේ හැටියට ඒක නිකන් ඉන්ජය කියලා ඇති වැඩක් නෑනේ. උඹට දැන් අහන් ගන්න දෙයක් ඉතුරුලා නෑ බින්දු නංගිට කියපන් අර ටානියාගේ කේස් එක. ටානියාගේ? ඔව්. නංගි. කවුද ටානියා? ඇත්ත වශයෙන්ම ඉතින් මගේ තියෙන මේ පෞරුෂයට ඉතින් ගෑන් ළමයි ඉතින් මේන් කැමති. ඒ කියන්නේ පොල් වල්ලක් දෙකක් කඩා ගන්න ගොස් කෙඩියක් බා ගන්න ඒ වගේ පෞරුෂයන් නෙමෙයි. ඕකේ කකුලට පාවිච්චි කරන්න පුළුවන්. උඹ හිටපන් උඹ කටවාගෙන හිටපන් ඉතින් අර මේ නෑ වලල්ල හැමතිස්සෙම මුගේ කාමයක තියෙනවා. වලල්ල ගහමුල කටවාගෙන හිටපන්. ඉතින් නංගි අර ටානියා කියලා පොඩි නිකන් එහෙම එකක් වුණා. මොකද්ද උනේ දැන් මොකද්ද කියන්නේ? ඊයේ රෑ උනේ අවසාන අයියෝ නංගි වැඩන කතා කරලා ඊයේ රෑ මං නිින්ද ගියා. ඔව් ඉතින් රාත් නිදා ගන්නවනේ. ඔව් නිදාගත්ත වෙලේ මම දැක්කා මම සඳුන් වතුර නනා ඉන්නකොට අනේ ඩාලින් ටානියා සමනල තටු ගගාක ඇවිල්ලා එයාගේ හොටෙන් මලකින් ගත්ත පැණි බින්දුවක් මගේ කටේ තිබ්බා. අනේ එතකොටම මට හීනේ මේ කටවන වුණා. කියන්න දෙන්නේ නෑනේ. ඉතින් ඊට පස්සේ ඒකේ ෆීලිං එකට මට ටානියා කියලා හීනෙන් කියවෙලා. ඕනම මනුස්සයට ගිනි වතුර උනත් කට වැටුනාම එහෙම ගෑ ගෑනවා තමයි. ගාලඹක නමක් කියලා? ඊට පස්සේ දැන් කොහොමෙන් ගමට උදේ වෙනකම් පණ රැකුණා. ඔව්. උදේ පණෙන්දර විමලා ඇහුවනේ මොකද්ද ඔය තමසේ ඊයේ රෑ ටානියා කියලා කෑ ගැව්වේ කවුද ටානියා කියන්නේ? විනාසයිනේ. විනාශයනේ නේද මගේ අර මං අර උද්දෘත පාද ලක්ෂණ පාවිච්චි කරලා ටක් ගහලා ඒ වෙලාවට ඔළුව කල්පනා කරලා මං කොහොම යන්නේ නැහැ මේ මං ඊයේ ඔට්ටු අල්ලපු රේස් අශ්‍යාගේ නම ටානියා මං ඒ ගැන බලාපොරොත්තුෙන් හිටපු හින්දා ඒ නම කිව්වයි කියලා. අර මොලේනේ. ඔය එතකොට මං ගෙදර ෆෝන් එකට කෝල් එකක් ආවා ඒක තමයි කියලා උනේ. විමලා ආන්සර් කළා. කවුද කතා කරන්නේ කියලා ඇහුවාම එයා පැත්තෙන් අර ගෑණි කතා කරලා ටානියා කියලා. ඉතින් විමලා මට කියනවා "ඕයි මෙන්න තමසගේ රේස් බුක්ගේ අශ්‍යා කතා කරනවා කියලා ඔට්ටුවක් දාලා එනවා." අයියෝ කෑමක් නංගි අම්බාන. ඇත්තටම පැණි බින්දුවක්ද බං කෙනාලා තිබ්බේ තොල් දෙක ළඟ. තවත් අහනවනේ මගුල. නෑ මේ සාමාන්‍යයෙන් බඹරු ඇවිල්ලා විදලා යනවනේ. ඔය වගේ වර්ජස් කරලා යනවා මං ඇහුවම. මේ වාර හිතෙන්නද ෂයිලොක් ඔය කසාද ජීවිතේ හරිම අමහිරිය කියලා? පිස්සු කතා කරනවාද මේ? බලන්න ඉතින් විමල හරි දරුණු කාන්තාවක් වගේ මට පේන විදිහට. වාට හරියට නරක විදිහටනේ සලකන්නේ. නරක විදිහට නෙමෙයි විමලා මට තියෙන ආදරය සහ කැමැත්ත නිසා තමයි එයා ওই තරමට මං ගැන හොයන්න බලන්නේ. ආදරේ වැඩි හින්දා. ඔව් මට ගහන්නේ බනින්නේ මාව හදාගන්නනේ යාට තියෙන උමනාව යාට. ඔව් මත් කවදා හරි මම බඳින මිනිස්සයා ඔහම තමයි මම බලාගන්නේ. දරුවෙක් වගේ හදාගන්න ඕන මිනිහෙක්. ඔව් ගහලා බැලලා කොහොම හරි හදාගන්න ඕනේ. හැදෙන්නේ නැහැ කවදාවත් ඉතින්. ගුටි ගන්න එක තමයි වෙන්නේ හදාගන්න. අනිත් එක ගෑනට බය නම් ඌ මිනිහෙක්ද? අන්න නියම කියවනේ. නේද? ගෑනට බය නැත්තම් ඌ මිනිහෙක්ද? ඔව් දැන් විමල කොච්චර ගැහුවත් මම යාට ගහන්න යන්නේ නෑනේ. මං යාට බය නැහැ. ඕනේ ගුටියක් කාගෙන ඉන්නවා මට ශක්තිය තියෙනවා. අපරාධ කියන්න බෑ ඇත්තටම මේ සයිඩොක්කා. මම නම් උඹට ගරු කරනවා බං. අන්න ඒකයි මං. ඒ වගේ ගුටි වෙන පිරිමියෙක් කෑවනම් දැන් දෙපාරක් ඉපදිලා. මෙයා මේ
උඹගේ එක බලාගෙන ඉඳපන්. දැන් මට මේ මගේ පෞල් ජීවිතේ මේ උඹට වැඩක් නැහැනේ. උඹ මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. අනිත් එක පෞල් ප්‍රශ්න වලට මැදිහත් වෙන එක හරි කැතයි උකෝ. මූ ඉතින් අනුන්ගේ පෞල්ලේ ඔට්ට මැදිහත් වෙන්නේ මූට මේ. ඔයාට බැරිද පෞලක් පන්සලක් වෙන්න? මැදිහත් වෙනවා කියන්නේ ඉතින් මේ බින්දු මෙහෙමනේ. දැන් මුංගේ ගෙදර රණ්ඩු වුණාම අපේ ගෙදරට නැහෙන්නේ. මුංගේ ගෙදර සෙටප් එක අපේ ගෙදර බෆල් එක. ඉතින් අපි කොහමද කනක් ගෑයිලා ඉන්නේ? ඇයි මේගොල්ලෝ බෆල් එක ගෙනින් තියලා තින්නේ? බෆල් එක කියන්නේ දැන් මුංගේ එකයි ගෙදර රණ්ඩු වෙනාම සද්ද ඇහෙන්නේ අපේ ගෙදරටනේ. දොර තියෙන්නේ මුංගේ ගේ පැත්තට. අනිත් එක විමලාක්ක මගේ පැත්තට හැරලානේ මූට බයින්නේ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. අනිත් එක බින්දුනාගේ මම ගෙදර නිවාඩු දාලා ඉන්න දවස් වලට මූ කුටි කනවා වැඩි. මොකද? ඒක නෑ මූ ගෙදර ඉන්නවට කැමති නෑ විමලාක්ක. ඉතින් ශායලොක්කත් බයේ ගුටි කාගෙන ඉන්නවා. නෑ බයකට නෙමෙයි ගෞරවයට. ඔව් දැන් මුකුන්ට තියෙන ගෞරවයෙන් හින්දා මං කොහොමද ගෙදරින් හෙල්ලෙන්නේ නෑ. ඇස්පියන් ගහන්න නැතුව බලන් ඉන්නේ මොකක් හරි වෙන්නේ කොහොමද කියන්නේ. ඔක්කොම මම බලා ගියා ගන්නවා. ආයි. මේ ශායලොක්කා. මම උඹෙන් අහන්නේ ටිකක් මේ බැඳපු මිනිහෙක් ඉඳා. ඔව්. නෑ බැඳයි කියලා ඒක හුවා දක්වන්න ඕනේ නෑනේ. ඉතින් අපිට නෑ උඹට ඇත්තටම අත්දැකීම් තියෙනවනේ. උඹ බැඳපු සහ බැඳිලා ඉන්න මිනිහෙක් ඇරියට. ඔබට අත්දැකීම් සම්භාරයක් තියෙනවනේ. අපෝයෝ. මේ ඒක නෙමෙයි. දැන් ඇත්තටම එකම පිරිමියෙක්ට ගෑනු දෙන්නෙක් බඳින්න බැරිද? මේකයි ඉතින් බඳින්න බැරි කියන්නේ මෙහෙමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකම වර්ධ දෙපාරක් කරන්න බෑනේ. එහෙමද? ඔය ඒකට ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. අම්මපා. බජට් නැහැ. බජට් නැහැ මේ තියෙන එක කරගන්න බැරුව ඉන්නවා මෙයා මගුලක් කතා කරන්නේ. ඒ වුණාට මම කියන්නේ වයිෆ් කෙනෙක් නැතුව බෑනේ කිසිම දෙයක් කරගන්න ඕගොල්ලෝ. බෑ මට මේ ළඟදී එක තේරුණානේ. අම්මපා ඇත්තටම තේරෙන්නේ දෙයක් නැහැ. උඹට තේරුම් ගන්න ඕන. කවදා හරි නැති වුණාම තමයි අගේ ඕගොල්ලන්ට. දැන් ඉඳලත් මට යාගේ අගේ තේරෙනවා නංගි. දැන් මොකද උනේ? ඉඳලත් කියන්නේ ඊයේ පෙරේදා මේ මූ වැටුණා ලින්දට. මේ මූ වතුර එකක් ගන්න ගිහිල්ලා බා මේ උදේ පාන්දර ඉතින් මූ යනවනේ. යන් ගිහිල්ලා වතුර එකක් ගන්න කියලා මූ වැටුණා ලින්දට. මූට පිරිමියෙක් කැඩිය තනියෙන් ගොඩ එන්න බැරි එකෙක් මූ. ආන්දර විමලාක කඹේ දාලා ඇදලා ගත්තේ මූ බාල්දි කොක්කෙල්ලිලා මූට. නෑ අපි දෙන්න හැම එකක්ම කරන්නේ සහයෝගයෙන්. මම තනියෙන් කිසි දෙයක් කරගන්නේ නෑ නංගි. ලින්දට වැල්ලත් මම සද්දලා හිටියා. එයාගේ කොටස කරන්නකම්. මූ අඳෝන මූ ලින්දේ දා අඳෝන අන්තිම අපි දෙන්නට දුක හිතලා අපි දෙන්න කියලා ගත්තේ මූ. උඹ කොහෙද ඉතියේ? ඒ කියන්නේ මෙයාට ඉඳලා තියෙනවනේ. බාවෙත් නෑනේ ලින්ද පැත්තට. විමලාක උඹ අදින වෙලාවේ මම විමලාක වල්ලන් හිටියේ මමනේ. උඹ මොකටද මොන මගුලටද බා විමලක් කොල්ලකට හිටියේ? හිතන්නකෝ විමලක්කට පුළුවන්ද ඔයාව එහෙම ගන්න කියලා? නෑ වෙන්න බෑ. උඹ එතන හිටියේ නෑ ඔක්කොම. මම එතන හිටියේ නෑ තමයි අන්තිම හරිය ඔය ගොඩ එනකොට උඹ මං ටග්ගල පැනලා දීව නැත්තම් මම උතන ඉන්නවා දැක්කම උඹ ආයි පයින්නවා ලින්දට. ඉතින් නේද ශෛලක්කා කොහොම පෞල් ජීවිතයක් තියෙන නම් ඉතින් කොච්චර ෂෝද්ද නේද? ඔව් පවුල රැකෙන්න නම් අනිවාර්යයෙන්ම අපි කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ මොනවද කැප කරන්න ඕන? ඉතින් විවිධ එයාගේ දේවල් අපි පිළිගන්න ඕනේ. අපේ දේවල් එයා පිළිගන්න ඕනේ. ඒවට කේන්ති ගන්න හොඳ නෑ. දැන් ඔයා මේ කියන්නේ මං කියන්නේ දැන් මට කේන්ති ගියාම එයා ඉවසනවා. එයාට කේන්ති ගියාම මං ඉවසනවා. ගොඩක් වෙලාවට උඹ ඉවසන එකනේ කරන්නේ. ඔව් මේ කියන්නේ එයාට නිතරම කේන්ති නැති මම්ම තමයි ඉවසන්නේ. ඒක හරි. එයා කියන දේ මං අහන් ඉන්නවා. මම එයා කියන දේ අහන් ඉන්නවා. ඒකට සමබරයිනේ. සම්බරගෙන එකම තමයි දේ වෙන්නේ. හරි. ඉතින් එතකොට දැන් යාළුවෝ ආශ්‍රය කරන්න දෙන්නේ නැද්ද මේ ශෛලක ඔයාට වයිෆ්? අපෝ ආශ්‍රය කරන්න දෙන්නේ යාළුවෝ කියන්නේ මෝඩයෝ තමයි වැඩි හරියක් ආශ්‍රය කරන්න දෙන්නේ මට. ඒකනේ මම මුන් ආශ්‍රය කරන්නේ. අපි දැන් මූ ආශ්‍රය කරන එක සම්පූර්ණයෙන් අත්හැරලා තියෙන්නේ. ඒ මොකයි? ඇයි දැන් මූ විමලාක්කව ආශ්‍රය කරනවා වැඩිනේ. කොටෙම කෙනා විමලාක්කව චීතත් මූ ගෙදරට අඳිනවද දැන්? මොකද? ඔව් ඒ මූ දැන් සමාඩ විමලාක්කව රෙදි හොදලා නැද්ද දවසට මූගේ ඇඳුම් එහෙම. මූ කියනවා විමලා මේ මං අඳින්නේ මොකක්ද අද කියලා කිව්වම මේක ඇඳ ගන්නවා කියලා එකපාරට චීතයක් දානවා මූගේ මූණට. ආදරේටනේ මූ ඒක ඇඳන් ඉන්නවා දැක්කම මං දවස් දෙක තුනක්. අනේ උනාට හරි නෑනේ එහෙම නේද ස්වාමි පුරුෂයාට චීත්තයක් අඳින්න දෙන එක. ඒක චීත්ත එක වෙනම කතාවක්. ඉතින් එහෙම කතා කරන්නේ බඩ ඔය කල්සමක් ඇඳගෙන ඔය පිරිමින්ගේ කල්සමන්නේ. මේ පිරිමින් කල්සම නේ මේක මේ කාන්තාවන්ට තියෙන ජීන්ස් එක. කොහොමද කියන්නේ කාන්තාවේ මේ ලේඩිස් කියලා ගහලා තියෙන්නේ මේක ලේබල් එකේ. අර චීත්තයක් ගාලා තිබ්බ ලේඩිස් කියලා. ඇත්තටම බින්දුනගේ නිකන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න දැන් හරි. දැන් මටත් වැඩිය විමලගේ චීත්ත ගැන කැක්කම තියෙන්නේ මූටනේ. ඒක තමයි මමත් මේ කල්පනා කරේ. මේ කොහෙවත් ඉන්න ගෑනුන්ගේ චීත්ත පස්සේ යන්නේ මොකටද උකුන් උඹ? ඉතින් අපේ මගේ වත්තේ කෙරෝලේම ඉඳලාමනේ මෙයා මේගොල්ලන්ගේ කවුද විමලාක්ක රෙදි වනාගෙන කියලා අන්තිමට විමලාක්ක රෙදි ටික අපේ වත්තේ වනා.
ඉතින් මම පලිද ඒකට මොකද මම අවසර දීලා තියෙනවා කමන්නේ විමලක් ඒවා හොඳ ඉඳන් වාගේ රෙද්දික වනාගෙන මේ වත්ත පුරාම මුගේ රෙද්දි තමයි වල්ලා තියෙන්නේ එතකොට මෙයා අඳින චීත්තද? නැත්තම් මම මේ බොරු කියන්නේ වැඩක් මම කොහේ ජීතන්නේ මේ මූට පිසු මූ ලස්සන තව පිජාමයකුත් අදිනවා රැට පිජාමේ විමලමට මාල් දෙප පිජාමේක මම හැමදාම මේක තමයි රැට අදින්නේ විමල කැමති මම පිජාමේ කැඳලා නිදා ගන්න යනකොට මම ඇහුවා විමලක් මම වේද විමලක් කිව්වේ දැන් මම රැට කල්ජමක් හදන්න නිදි ගන්නවා මම මට අහගත්ත පිජාමයක මූට අඳිනවා කියලා මේ ඔය බලන්නකො අතිශය පෞද්ගලික දේවල් පවා මෙයාත් එක්ක කතා කරනවා ඒක තමයි මම කියන්නේ මූට මේ විමලගේ රෙද්දමනේ මතක් වෙන්නේ ඉතින් බං රෙදි වනන එකේ රෙද්ද ඇරෙන්න වෙන මොනවද බං මතක් වෙන්නේ හරි කැතයි අප්පා ඔයගොල්ලෝ කතා කරන විදිය නෑ නිකන් හිතන්න නංගිද ඔයාගේ රෙද්ද දිහා වෙන කෙනෙක් බලන එකට ඔයා කැමති නෑ නේද මේ මූට මේ අනුන්ගේ රෙදිමයි ඉතින් අපේ වැත්තේත් රෙදි වනනවා නම් ඉතින් මම ඒ රෙදි ඇරෙන්න වෙන මොනවද බලන්නේ නෑ මට තේරෙනවා මොකද්ද කියලා ජම්මෙන් එන ගතියක් අනේ මේ මූ නිකන් මේ මට එක දේවල් කියන්නවා බින්දු මූගෙන් මගෙන් අහගන්න එපා උඹ ඉතින් මතක නැද්ද ප්‍රසිද්ධ නානලින් ළඟ එහෙම නැත්නම් බෞද්ධ ලින් ළඟ උඹ වඩේ විකුණ කැරකි හිටියේ මං කියන්නද ඔවා මොනවද වඩේ විකුණ කැරකි කියන්නේ නාන වෙලාවට වඩේ කන්නේ කවුද මේ ශෛලස්ස? අන්න බින්දු අන්න නාන වෙලාවට කවුද වඩේ කන්නේ මේ නාන වෙලාවට වඩේ ගන්නනේ මම බැලුවේ නව වෙලඳ පොලක් එතනින් ඇති කරගන්න පුළුවන් ද බලන්න නානකම වඩේ කවන්න පුළුවන් නේ අපිට කවන්න යන්න ඕනේ නැහැ නේ ඔයා මෙතන මේ අනුන්ගේ මිනිසුන්ට වඩේ කවන්න දවසක් ප්‍රසිද්ධ නාන ලිඳක් ළඟ කාන්තා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම ක්‍රීඩා කරනවා වගේ ගෑන් ටිකක් බෝලයක් කරන් දෙල්ලම් කරනවා අනේ ඩාලි ඔයා කියන්නේ මට හරියට අම්බර හිතුණා මොකද මේ වගේ ලිඳක් ළඟ ප්‍රසිද්ධ ලිඳක් ළඟ කාන්තාව ටික ඔක්කොම එකතු වෙලා මේ ක්‍රීඩාවට ඔයා කොහෙද හිටියේ? නෑ ඉන්නකෝ මම බලාගෙන හිටියේ ඒක තමයි මම මේ කාන්තාව මේ ක්‍රීඩා කරන විලාසෙට මම බොහොම කැමැත්තෙන් හිටියා. ඉතින් මම බලන් ඉද්දි මම එකපාරට දැක්කම මූගේ වඩේ පෙට්ටිය පැත්තක තියෙනවා. බලනකොට බෝලේ හැටියට අරන් තියෙන ගෑනු ටික මූව. හොරෙන් බල ඉඳලා. එතකොට ඒක උඹ දැක්කේ කොහමද? ඉතින් ඒක දැක්ක මම ඊට ඉතින් කරන්න දෙයක් නැති ඉඳ මම වඩේ පෙට්ටිය අරන් ගිහලා පැත්තකට ගිහලා වඩේ ටික ගෑවා. අයියෝ ඉතින් බලන්න නංගි මෙච්චර කරදරයකට පත් වෙලා මු මගේ වඩේ පෙට්ටියට විද්දා මිසක් මං ගැන බැලුවේ නෑනේ නේද? වඩේ පෙට්ටිය නෙවෙයි ප්‍රශ්නේ මෙතන දෙන්නම ලිංගාව කරගෙන එකනේ. ඔබද පුර ප්‍රශ්නය ඇහුවේ මේ කාන්තාව කොහෙද මොකද? වැඩි වශයෙන් කාන්තාවන් වෙසෙන රට කොමක්ද කියන එක තමයි අද අවශ්‍ය ඔබට පුර ප්‍රශ්නේ හැටියට මම ශ්‍රාවකයන්ට යොමු කළේ. දැන් මේ සභාවට යොමු කරන අවස්ථාව. ලංකාවේ කොහෙද? අයියනේ දැන් එකට හතරත් වැඩි මම හිතන්නේ අනුපාතය. මොකද්ද? කාන්තාව? ඉතින් කෝ අපිට නෑ නේ එහෙම එකෙක් දෙන්නෙක්වත් වැඩි වුණා. ලංකාවේ එකට හතරක් හිටියද දැන් කොහේ ඔක්කොම? ඒකනේ බං අපිට නම් එකෙක් හොයා ගන්න බෑ. ඒකනේ හරි කිසි ප්‍රතිචාරයක් නෑ මෙච්චර යනවා. ඕගොල්ලෝ මං කැමති එක්කෙනාන්නේ මේ බඳින්න පොඩ්ඩක් පස්ස ගහනවානේ. ඒකනේ යා කියනෝනේ මේ විදිහට මිමු කියලා. ඉතින් බොවත් කියලා දියන්කො බින්දුර පොඩ්ඩක් තේරුම් ගන්න. මේ මෙතන මේ අනවශ්‍ය දේවල් ඇදලා ගන්න එපා. දැන් ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණා කරලා වැඩි වශයෙන් ලෝකේ කාන්තාවන් වෙසෙන රට කුමක්ද? සිරියාව? කාන්තාව ඉන්න තැන සිරියාවයිනේ. නෑ සිරියාව නම් කවදා වෙන මූසලියාව වගේ රටක් තිබ්බනම් අන්න වෙන්න පුළුවන්. නැතිරන මේගොන්ට අගේ තේරෙන්න. මේ බින්දෝ මෙසපොටේනියාව. මමද ප්‍රශ්නය එපා මත කතා කරන්න. මොකක්ද? මෙසපොටේනියාව. මම මේ ඇහුවේ හිපොටේමස් වැඩියෙන් ඉන්න රටක් නෙමෙයි ගෑනු වැඩියෙන් ඉන්න රටක්. ගෑනු ඉන්න රටක් නේද? මස්කේරිය. රටක් නෙවෙයිනේ මස්කෙලිය කියන්නේ. නගරයක් නෙවෙයි මස්කෙලිය කොහෙද එච්චර? මස්කෙලිය වගේ රටක් තියෙන්න බෑ. මස්කට්. මස්කට් එක කොහොමද මං ගෑනුන්ගේ සම්බන්ධයක් තියෙන්නේ? ඉතින් බං මස්කට් හදන තරමක් හදන්නේ ගෑනුනේ බං. හරි මස්කට් නෙමෙයි. මේ ලිබියාවද? ලිබියාව නෙමෙයි. ටිකක් ආසන්න වෙනවා මොකද මේ? ටිකක් ආසන්න නම් කිව්බාව. නෑ කිව්බාව නෙමෙයි. නෑ මේ බාවල් සම්බන්ධ නෑ. බාව සම්බන්ධ නැද්ද? නෑ. ලිබියාව කිව්බාව නෙමෙයි. මේ ඩයලොග්ගා. මොකද? ලිතුනේනියාව. මොකද ලිතුවේනියාව හරි නම. යෝ දැන් පොඩ්ඩ කිට්ටු වෙනවා ලියනු තියෙනවා නේද? ලියනු තියෙනවා කියන්නේ ඉතින් නේද? ඉතා ගොඩක් කාන්තාවෝ ඉන්න ලියන්න ඉන්න රටක් මේක. දැන් කිට්ටුවෙන් යනවා. කිට්ටුවෙන් යනවා. ලියනු එහෙම තියෙන්නේ ඔය. තියෙනවා කිට්ටුවෙන් යනවා නේද? බස්සේකුත් යනවා මන් දන්නවා. වැලිවේරිය. මොඩ මීමා. වැලිවේරිය ගමක් නේ බං. වැලිගම්. නෑ මේ රටක් කිව්වහම දැන් හැමෝම ලංකාවේ යන්න පොර කන හොරෙන් යන නේද? try කරන බොහොම හොඳ රටක් මේක. ඕස්ට්‍රේලියාවට පල්ලෙන් ලෙල්ලු පිටිය.
ඇයි නෑ නෑ ඕස්ට්‍රේලියාවත් නෙමෙයි ලෙල්ලෝ පිටියත් නෙමෙයි. පොඩ්ඩකින් මේ පොඩි ලී තියනවා කිව්වනේ. ඒ කියන්නේ මේ කාන්තාව ලියවල් ගොඩක් ඉතා විශාල වශයෙන් ඉන්න රටක් මේක. ලියවැල් තියෙනවා. ලියවල් නෙමෙයි. ලිය කාන්තාවන කිය ලිය කියලානේ. වැඩිපුර ලියවල් ඉන්න ඉතා විශාල ලිය ඉන්න රටක්. ඉතාලිය. හරියට හරි බින්දු නංගි ජයග්‍රහණය කරනවා. ඉතාලිය ඉතා විශාල කියන්නේ ඉතා කියන ගොඩක් නේ ඉතාලිය. ඉතාලිය ඩාලින්. අපෝ අපිනේ කියන්න ඕනේ බං අනේ ඩාලින් කියලා. ඔයා කියලා වැඩක් නෑ නේද ඉතාලිය නේද ජේ I am the pora. ඉතාලියන්න ඕන ශයිලොක්කා. යනවනයිද ඉතා හොඳයි ඉතින් එහෙම නේද. ඒ වුණාට ඉතින් මෙහෙදිත් මම නම් ඇත්ත වශයෙන්ම මගේ පෞල් ජීවිතේ බොහොම සතුටෙන් සමාදානෙන් ප්‍රීතියෙන් භුක්ති විඳින බව නම් නොඅලහා පැවසිය යුතුයි. අනේ අන්න කාපු තරමක් කන්නේ ගුටි. බොරු කියන්න එපා ඔය දන්නේ නැතිකම අපි එහෙම ඉඳලා හිටලා රණ්ඩුවක් ගියාට බින්දු නංගි මේ ළඟදී අපි ගියානේ ට්‍රිප් එකක් පට්ටේද ගියේ? මේ පට්ට එනේ ඒක හරි ෂොක්. කවුද බයි විමලක්කයිද හරි ෂෝක් ඇතිනේ. ට්‍රිප් එක ගියා කියන්නේ නංගි ඉස්සෙල්ලාම මායි විමල අපි ගියා මෙහෙ මේ බම්බලපිටි. ඇයි ඔය උදේ හවයින් තනේ බම්බල පිටි කියන්නේ. නෑ බම්බල පිටි පැත්තෙන්නේ බස් යන්නේ දුරවත්. නෑ දුර අනේ මේ ඉඳන් දුර බස් නෙමෙයි බම්බල පිටි කියලා මං මේ මෙයාට ඇඳුම් අරන් දුන්නා. අනේ. එයාට ට්‍රිප් එකට යන්න. ඔය කියන්නේ නානා ඇඳුම් ඊට පස්සේ පිහදාන ඇඳුම් ඊට පස්සේ ඒ වගේ ඇඳුම් ඔක්කොම අලුතෙන් අරන් දීලා ට්‍රිප් එකකට ගියේ. ට්‍රිප් එකට ඕනේ වනේ. ආණ්ඩුවේ බස් එකකට ගහන්න පොල් මලකුත් කපා ගත්තද? බෑ මේ ඔක්කොම නිකන් මේ නිකන් එහෙම හැල්ලුවට ලක් කරන්න එපා. අපි මාර ෆන් එක ඊට පස්සේ අපි බණ්ඩාරවෙල ගියා. ඊට පස්සේ බණ්ඩාරවෙල ගියා. ඊට පස්සේ ආයි අපි වටයක් ගිහලා බණ්ඩාරවෙල ගිහලා මාර කෙනෙක්. බණ්ඩාරවෙල විතරට ගිහින් තියන්නේ. බයි ලෝලු පටවන්නද ගියේ? ඇයි බණ්ඩාරවෙලම ගිහලා. බණ්ඩාරවෙල පොච්චර බලන්න දේවල් තියෙනවා ඉතින් බණ්ඩාරවෙල. ඊට පස්සේ අපි එන ගමන් බණ්ඩාරවෙල ගිහිල්ලා ආවේ. ආයි. ඒ කියන්නේ බණ්ඩාරවෙලම තමයි උඹලා ගිහිල්ලා තින්නේ නේද? මාර ගටි ට්‍රිප් එකක්. උඹ නම් උඹ මං හිතන්නේ ජීවිතේට උඹ කවදාවත් එහෙම ට්‍රිප් එකක් ගිහින් ඇති කියලා. නෑ බං මං ඔය යන්නේ නෑනේ බණ්ඩාරවෙල කියලා බණ්ඩාරගමට කවදාවත් යන්නේ නෑනේ. දවස් කීයක් ගියාද? අපි දවස් 10 වෙනිදා ගිහිල්ලා ආවේ නංගි 11 වෙනිදා. එක දවස් ගන්න ගිහින්. මෙයා නම් අනේ මන්ද රටපච කියන්නේ. උඹ මොනවද බං ඔය ට්‍රිප් වැඩක් තියනවද බං? මේ විමලක්කත් එක්ක යන ට්‍රිප් වැඩක් තියනවද බං? මොකයිද? ඒක නම් මම මේ ළඟදී හීනෙන් ගියා ට්‍රිප් එකක් බුදු අම්මේ මගේ සන්තෝ නෑ. උඹ කියන්නේ ට්‍රිප් එකේ යන්න ලස්සනම ලස්සන නංගිලා 3 දෙනෙක් මාව පිරිවරාගෙන උකු අයියේ අපි ට්‍රිප් එකක් යන් උකු අයියේ කියලා කිව්වා. ලස්සන නටන්න එහෙමත් පුළුවන් ද ඒගොල්ලන්ට? ඔව් අර බෝල් සෙට් එක වගේ නංගිලා 3 දෙනෙක්. මේ පාර අපේ T20 එක නටුවේ. වැඩක් නෑ කියලා. ඉතින් බැරිම දැන ඉතින් මං කිව්වා යන් නංගි ට්‍රිප් එකක් කියලා. මට තනියෙන් යන්නත් මොකද්ද වගේ. අනේ මම පිස්සෙක් නේ මං. ඉතින් මම අන්තිමටම ට්‍රිප් එක ගියා බං නංගිලා 3 දෙනාත් එක්ක. කොහෙද ගියේ? ඇයි නේ තිම්බං උඹට නිකමට තිබ්බනේ බං මට පොඩ්ඩක් කතා කරන්න 3 දෙනෙක් එක්ක යන්නේ කි මට එනවනේ බං යන්න. ඉතින් බං මං මොකද මට මතක් වුණා ඉතින් මං උඹට හීනෙන් කෝල් එකක් ගත්තා. ඉතින් ඒතෝ රින්ග්ස් ගිහලා උඹලගේ සිරිපාල ගත්තා. සිරිපාලේ අරන් කිව්වනේ අම්මයි තාත්තයි දෙන්න බණ්ඩාරවෙල ට්‍රිප් එකක් ගිහිල්ලා කියලා. මේ දෙන්නගේ රටපච අහලා මට දැන් ඇතිලා තියෙන්නේ මම යනවා යන්න. නංගි අපි දෙන්න ට්‍රිප් එකක් යන්නේ. මේ බලන්නකෝ ඔක්කොම යා කියන කතා. ට්‍රිප් එකක් යන් කියන්නේ? කමන්නේ ඔන්න ඔය නිකන් යන්න නිකන් රෙදි උස්සන් අරම යමු එයි. Net FM